මේ බලන්න මටත් වඩා ලොකු ඕඩර් එකක්. ඔයාලා දන්නවද මං සුපිරි ස්විමර් කෙනෙක්. මගේ ෆෝන් එකේ කවර් එකෙන් මං ඉන්න මූඩ් එක කියන්න පුළුවන්. අනේ ඒක ඇත්තටම හරිම ගොඩේ පාටයි. මං හිතන්නේ මම මගේ හිත හදා ගන්නවද කොහෙද? Hi, welcome to my YouTube channel. අද ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඇත්තටම මම සාමාන්‍ය මෝඩ වැඩ ගොඩාක් කරනවා. මං ඉස්සර ඉඳන් එක එක ඔන්ලයින් shops වලට රැවටෙනවා. එතකොට සල්ලි ගෙවලා ඒ orders එන්නේ නැහැ. ඒ වගේ ගොන් වැඩ ගොඩාක් කරනවා ළමයි. මම Temu එකෙන් සාමාන්‍යයෙන් order කරලා තියෙනවා. ඒතකොට ලංකාවේ ඔන්ලයින් shops වලින් order කරනවා. මම දැන් මම වැඩ කරන හොස්පිටල් එක තියෙන මේ පැත්තේ ඇත්තටම මට සෙට් වෙන ඇඳුම් නැහැ. ඒ නිසා මම ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි shop කරන්නේ. මම ගොඩක් shopping යන්න කැමතියි. ඒ වුණාට යන්න හොඳ සෙට් වෙන තැනක් නැති නිසා මම ඔක්කොම ඔන්ලයින් තමයි order කරන්නේ. ඉතින් එහෙම හිතලා දැන් මම එහෙම ලංකාවෙන් order කරන්නේ. මට හැම වෙලේම Facebook එකකින් ads එනවා Shein එකෙන් බඩු ගන්න කියලා. ඒ නිසා ඒකේ ලස්සන ඇඳුම් එහෙම තියෙනවනේ. ඔයාලා දැකලා ඇති ඒකේ frocks එහෙම මාර ලස්සනයි ළමයි. කෙනාර අපි බලාපොරොත්තු වෙන විදිහක් තියනවානේ මේ වගේ frocks ලස්සනයි කියලා. අන්න ඒ විදිහව තමයි එන්නේ. එතකොට skirts, blouse ඒ ඔක්කොම මාර ලස්සනයි. ඉතින් මම හිතුවා Shein එකෙන් order කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ඊයේ මට දැන් මම ඒක දැම්මේ ගිය මාසේ 31 මට මතක හැටියට ඊයේ මට ඊමේල් එකක් ආවා ඒක ලංකාවටත් ඇවිල්ලා කියලා. මට මාර සතුටු හිතුණා. ඕඩර් එකට 30000 ගාණක් ගියා. 30000 කීයද කියලා මම පස්සේ ඔයාලට බලලා කියන්නම් ඊමේල් එකෙන්. ඊට පස්සේ ඒකේ අවුල්ම පාර්ට් එක තමයි ඒකේ ටැක්ස් කියලා ළමයි 6000 ගාණක් කැපිලා. 6000 ගාණක් කැපිලානේ මම 6000 ගාණක් ගෙවන්න ඕනේ. මම ටිකක් අසනීපෙන් ඉන්නේ හොඳ. වොයිස් එක චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට තමයි මම දන්නේ ටැක්ස් කියලා වෙනම ගාණක් ගෙවන්න ඕනේ කියලා. අපි Temu එකෙන් ඕඩර් කරනකොට ඇත්තටම එහෙම ගෙවන්න ඕනේ නෑනේ. මේකේ shipment එක free කිව්වට ඇත්තටම මේකේ එහෙම ටැක්ස් එකක් තියෙනවා 6000 ගානක හිතන්නකෝ. එතකොට මගේ ඕඩර් එකට 36000ක් 37000ක් විතර ගිහිල්ලා. කොහොම හරි ඉතින් දැන් ඕඩර් කරපු එක ගන්න එපයි. this one. මේ බලන්න මටත් වඩා ලොකු ඕඩර් එකක්. අපි දැන් මේක එකින් එක බලමු. මම කැපුවා. ඒක මාර ලස්සනට පැක් කරලා ඒවා තියෙනවානේ. පළවෙනි මේක. මේක මට මතක නෑ මොකක්ද කියලා. අපි ගලවලා බලමු. මේක තමයි මම ඇත්තටම මේ ඕඩර් එකේ ෆස්ට් දැම්මේ. මේක ෆ්‍රොක් එකක් ළමයි. මම ඇත්තටම ළඟදී පොඩි ගමනක් යන්න ඉන්නවා. ඒකට තමයි මම මේක ඕඩර් කරේ. මේක එයාලට දැන් අපි එයාලගේ ඇප් එකේ sizes දැම්මම ඒ කට්ටිය අපිට සජෙස්ට් කරනවා ඔයාලට හරියන්නේ මේ size එක කියලා. ඒ වගේ මට ආවේ හැම එකටම small. ඉතින් මේ ෆ්‍රොක් එකත් small. මම දන්නේ නැහැ ඉතින් මම ෆස්ට් ටයිම් නේ ඕඩර් කරේ හින්දා කොහොමද කියලා. හැබැයි උස නම් ඇත්තටම මගේ ගානම තමයි. ඇඳලා බලන්න ඕනේ මම එක එක වලට අන්තිමට ඇඳලා පෙන්නන්නම්. නැත්නම් මේ වීඩියෝ එකේ මැදින් දාන්න අඳපුවා. මේ තියෙන එක පිටිපස්සේ මම ආසවුනේ මේ බෑක් එකේ තියෙන මේ ස්ටයිල් එකට මෙතනින් ඕපන්. එතකොට මෙතන මේ තියෙන්නේ නිකන් අර ගැට ගහන්න මේව එකක් තියෙනවා. ඒ නිසා මම ඇත්තට මේකට ආසවුනේ. අපි ඇඳලා බලමු අන්තිමට. මේක තමයි ඊළඟ එක. මට ඇත්තට මේක අන්නකම් මේ මොනවද ඕඩර්ස් කියලා මතක නෑ ඇත්තටම. මොනවද වර්ණිස් දන්නේ නෑනේ. මොඩල් කියලා. එතකොට මේක. ඒක මට ටිකක් රොමැන්ටික් ඇඳුමක් ඕඩර් කරන්න ඕන වෙලා තිබ්බා. එන ටික රොමැන්ටික් නැහැ වගේ. ඒක ඇත්තටම ඒකේ මොඩලට ඇඳලා තියෙන ලස්සන තිබ්බා. ඉතින් මට නම් නැති වෙ ලස්සනට. ඒක වගේ කොට ගවුමක් මට තියෙනවා. මේක දිග ගවුමක්. ඉතින් මේක නම් මේකත් ස්මෝල් සයිස්. හැබැයි ඇත්තට මේකේ උස මගේ ගාන තමයි. ඉන්න ටිකක් වැඩිත් වගේ ඇඳලා බලමු. මට මේ ඇඳුම් ටික තමයි පොඩ්ඩක් අවුල තියෙන්නේ. ඒ ටික ඇඳලා බලමු. මේක මම හිතන්නේ මම ගෙස් කරන එක තමයි. ඇත්තට මට මේ ඔයාලා දන්නවද මම සුපිරි ස්විමර් කෙනෙක්. මට ස්ටයිල්ස් අතරම හොඳටම පුළුවන්. මම ඉතින් ඉස්සර ඉස්කෝලේ තරඟ වලටමත් යනවා ස්විමින් වලින්. ඉතින් මට ගොඩ කලින් හැබැයි ස්විම් කරන්න බැරුණා. ඉතින් chance එකක් හම්බුනේ නැති නිසා. So මට ලස්සන ස්විමින් කිට් එකක් තිබුණේ නැහැ. ඉතින් මම ඒ නිසා ස්විමින් කිට් එකක් ඕඩර් කරා ළමයි. හැබැයි ඒක නම් ඒක small size කියලා තමයි යාළුවා suggest කරේ. This one. හැබැයි ඒකේ මේ
පෙන්නපු විදිහටම ඒක තියෙනවා. හොඳයි වගේ. ඒක නම් මම ඇඳලා පෙන්නන්න මට ලැජ්ජයි වගේ. ඒකේ හොඳම පාර්ට් එක තමයි මම කැමතිම නේ. ඒකේ ස්කර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක උඩට this skirt. ඒක කොහොමද අඳින්නේ? මෙහෙම. මෙන්න මේ විදිහේ ස්කර්ට් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ස්විමින් කිට් එක ඇඳලා ඒ ස්කර්ට් එකත් අඳින්න පුළුවන්. ඒක මාර ස්ටයිලිෂ්. මේක මං හිතන්නේ ලංකාවේ ගානින් 5000කට වඩා වැඩි ඇති. මොකද නැත්තම් මේ චූටි ඕඩ් එකට 30000 ගාණක් එන්නේ නැහැ. නම් යනකොට මේක ලංකාවේ ගත්තා නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් ඇති. කමක් නැහැ. මේක අන්තිම පාර. next. ඒකත් මට මතක නෑ. ඇත්තටම මට මතක නෑ මම ඕඩර් කරපුවා. ඒක මොකක්ද? ඒකත් ෆ්‍රොක් එකක්. අනේ ඒක නම් ටිකක් ගොඩේ වගේ. අයියෝ. අනේ මන්ද ඒකට මම කැමති නෑ. මේකත් දිගම දිගයි. දිගයි මගේ සයිස් වෙන්න ඇති. මේ මගේ සයිස් පිටිපස්සෙන්වත් පටියන්නේ නැද්ද? අනේ ඒක ඇත්තටම හරිම ගොඩේ පාටයි. මම ඒකට කැමති නෑ. අපරාධේ. කමන්නේ. මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නත් බෑ වගේ හිතෙනවා. එච්චරකට මම ඩිසපොයින්ටඩ්. ඇත්තටම මම මාර දුකයි. ඇයි මම මෙච්චර මෝඩ වුනේ? මට සල්ලි දිනනවා නම් කම්බෙන්නේ නෑ. මේක මොකද්ද? අනේ මන්ද. බලමු. මේක මේක ඇත්තටම බ්ලවුස් එකක්. මේක මම ගෙනාවේ මොකක්ද ඩෙනිම් එකකට වගේ අට කරලා අඳින්න. හැබැයි මේක නම් මට හිතෙනවා ඇත්තටම ඩෙනිම් එකකට වගේ අට කරලා අඳනම මාර ගතියට තියෙයි කියලා. සාමාන්‍යයෙන් මම චූටිනේ එතකොට ඔය අට කරලා එහෙම ඩෙනිම්ස් වලට ඇඳන් මාර ලස්සනයි. මට හිතෙනවා මේක නම් හොඳයි. මං හිතන්නේ මම මගේ හිත හදා ගන්නවද කොහෙද? අයියෝ. නේ ඇඳුම් ටික ඉවරයි. ඇඳුම් ටික ඉවරයි. ඊට පස්සේ පුංචි දේවල් ටිකක් තියෙන්නේ. next. oh my god. කොහොමද මේක කපලා බලන්න වෙන්නේ. මේකේ අර වගේ පැකින් එකක්. නෑ ඕනේ. ඒක ගලවන්න පුළුවන් කොහොමද? බෑ. බෑග් එක කපවන්න එපා නෝර්මලා. කරපු ගොම්මයට ඇතිනේ. පටියක් නේද? මේක ඒක ලස්සනයි. ඒක නම් ඉතින් කොහොමද ඉතින් ෆ්‍රොක්ස් වගේ නෙමෙයිනේ. මේවා ඉතින් මේ වගේ පටියකුත් තියෙනවා. ඒවා ඉතින් ඕඩර් එක විදිහටම එනවා ඇති ඉතින්. අර ෆ්‍රොක්ස් වගේ ඉතින් ඇත්තට මේ මොඩ්ලර්ස්ලට හන්දරම ලස්සනයි ළමයි. ඔයාලා රැවටෙන්න එපා හොඳේ. ඔයාලා මේ වීඩියෝ එක බලලවත් මං වගේ ගොම් වැඩ කරන්නේ නැත්නම් ඒක තමයි මගේ එකම අරමුණ. ඔයාලා අනිත් එක ලංකාවේ මං හිතන්නේ ෂේන් එකෙන් ඕඩර් කරලා විකුණන ඕන තරම් shops තියෙනවා. එතන ඒවා හොඳ ඇති. එතකොට අර 6000 ගානේ කැපෙන්නේ නැහැ නේ. ලස්සනයි. ඒක නම් හොඳයි. ෂේප් මට එහෙම එකක් ඕනෙම වෙලා තිබ්බ තමයි ඇත්තටම. තව ඇඳුමක්. මම හිතුවා ඇඳුම් ඉවරයි කියලා. ඒක හරිම කියුට් දෙයක්. මේක ටී-ෂර්ට් එකක්. හරිද? ඊට පස්සේ ඒක යටට ස්කර්ට් එකක් තියෙනවා. ස්කර්ට් නේ ෂෝට් එකක්. ඒක ටිකක් මගේ ඇඟේ ගන්නට වගේ තියෙනවා. මම ඇඳලා පෙන්නන මේ කලිසමට මේ ටී-ෂර්ට් එක යට කරලා අඳින්න තියෙන්නේ. හරිද? ඊළඟට තියෙන සුකුරුත්තම් බඩු ටිකක්. this one මොකක්ද කියලා මතක නෑ. එළියට ගන්නකම් මතක නෑ. sunglasses. ඇත්තටම මේක මට sunglass ගොඩාක් තියෙනවා. ඒත් ඉතින් අර යන්න තියෙන සල්ලි යනවා කියලා අහලා තියෙනවනේ. අන්න ඒක නිසා ඕඩර් කරපු දෙයක් මේක. හැබැයි ඒක මාර ලස්සනයි ළමයි. බොරු කියන්න ඕනේ නෑ. ඒක සුපි. ඇත්තටම ලස්සනයි. මට හිතෙන්නේ මේ කලර් එක තමයි ලස්සනම.
පොඩි අවුලක් තියෙන්නේ මම හස්බන්ඩ් කිසිම දෙයක් මේ සැරේ ඔඩර් කරේ නැහැ. මොකද එයා ටිකක් දන්නවනේ එයා අනිත් අයගේ කැමැත්ත වලට කැමති නැහැ. ගිය සැරේ මම කියුට් ෆෝන් කවර් එකක් ගෙනල්ලා ඒක කොල්ලොන්ට ගැලපෙන්නේ නැහැ කියලා ඒක එයා පාවිච්චි කරන්නේ නැහැ. නිසා මම දැන් යට මොනවද අරන් දෙන්නේ නැහැ. ඒකත් අවුලක් නෑ. මං හිතනවා ඒක මට ලස්සනයි කියලා. ඕකේ. ඊළඟට යන්න. තව සුපුරුත්තන් ගොඩාක් තියෙනවා. ගොඩක් නෑ. මේක මට ඇත්තටම අනවශ්‍යම නෙමෙයි අවශ්‍යම වෙලා තිබ්බ දෙයක්. ඒ තමයි එතන මට බෙල්ට් එකක් නැතුව මම අර කෙට්ටු වෙන ගානට මට කලිසම් උඩට ඇද තමයි ඉන්න වෙන්නේ. ඒ ගානට කලිසම් ගන්නත් බෑනේ. ඒ නිසා මට අතන බෙල්ට් ඕන වෙලා තිබ්බේ. මට ඒකේ තිබුණා බෙල්ට් කලර්ස් 3කින්. ඒක නම් ලස්සනයි. සුදු, කළු and දුමුරු. එතකොට ඒකේ මේ හොඳයි. ඒ බෙල්ට් ටික නම් හොඳයි. ඒක ඇත්තටම මට අර ස්කර්ට් එකටත් දාන්න පුළුවන් කියලා හිතලා තමයි මම ගෙන්න ගත්තේ. මේක බලමු. Oh. Something cute. ඒනට ඒක අවුලක් නෑ හොඳයි. මේක. ඒක ඇත්තටම hair clip එකක්. හස්බන්ඩ් පෙන්නනවද නැද්ද කියලා කල්පනා කරේ මට බැනුම් ඕන වෙයි දන්න. ඒක බලන්න නම් ඊළඟට මට ඉයරින්ග්ස් ගොඩාක් තියෙනවා. ඒක ගොඩාක් කරගන්න ඕන හින්දා මම තව එකක් ඔතන. ඒක ලස්සනයි යන්නේ. ඒක ඇත්තටම මාරම ලස්සනයි. කියුට්. ඒක නම් තියෙන විදිහටම ඇවිල්ලා. And then මගේ අලුත් iPhone 17 Pro Max එකට මේ ඉස්සරහින් එයාට මං ගෙනාව කවර් එකක්. ඊට අමතරව මගේ පරණ කෙනාට මං තාම ඒ විදිහටම ආදරේ. ඒ නිසා ඒ කවුද? iPhone 11. ඉතින් එයාටත් මම කවර් එකක් ගෙනාවා. එයාව අමතක කරන්න බෑනේ මට. මොකද එයා තමයි මගේ වීඩියෝස් මුලින්ම මාත් එක්ක ෂූට් කරේ. ඒ ගෑනුමෙන්ට තියෙනවනේ හැම පොඩි ප්‍රශ්නේ. wow. මේ තියෙන iPhone 17 Pro Max එකට ගෙනාපු එක. ඒක දාලා බලවුවොත් එහෙම වීඩියෝ එක ස්ටොප් කරන්න වෙනවා. ඒ නිසා ඒක අපි ඒකේ මේ බලන්න මෙන්න මේ කැල්ල දිලිසෙන එක වෙනම තියෙන්නේ. නැත්තම් මේ විදිහට තියෙන්නේ. ඒක දැම්මොත් තමයි අර දිලිසෙන මේවා එක එන්නේ. අනේ මන් දන්නේ ඇත්තටම මේවා අපි දකින්නකොට මාර ක්වොලිටි මාර ගණන් පාටයි කියලා හිතුණාට ඇත්තටම ඕඩර් කරාම මහ ලොකු දෙයක් නෑ. ඊළඟට මගේ චූටි පැටියට iPhone 11 එකට ගෙනාපු කවර් එක. ඒක නම් මට ඔයාලට දාලා පෙන්නන්න පුළුවන්. ඔයාලා දන්නවද මම හොඳට දන්නවා මගේ ෆෝන් එකේ කවර් එකෙන් මං ඉන්න මූඩ් එක කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට බිසි දවසට වැඩට යනකොට එහෙම මම කළු පාට කවර් එකක් තමයි යූස් කරන්නේ. මොකද එතකොට මම එපා වෙලා ඉන්නේ. මේ තියෙන්නේ හරිම කියුට්. ඒකේ කැට් කෙනෙකුත් තියෙනවා. කැට්ස් වලට කැමති නෑ. හැබැයි කොෆි තියෙනවා, කුකීස් තියෙනවා. කොෆිද මෙයානේ මම. ඒක මාර කියුට්. ඒක මම ඔයාලට දාලා පෙන්නන්න. iPhone 11 මේ තියෙන මේ දවස්වල කළු පාට දාන්නේ. ඒ කියන්නේ මගේ මූඩ් එක සවුත් තියලාමයි. දැන් ආයේ මේ කළු එක ගොඩක් අවශ්‍ය වෙන හින්දා ඒක පරිස්සමෙන් ගලවන්න ඕනේ. මොකද මම ගොඩක් වෙලාවට මූඩ් එක අවුලෙන් ඉන්නේ. ඔයාට මම gift එකක් ගෙනාවා. අනේ හරිම කියුට්. මේ කියුට්. මට ඒක 17 Pro Max එකටත් ගේන්න තිබ්බා කියලා හිතන එක මාර කියුට් අනේ. ඉතින් ඕකේ 17 Pro Max එකට මේක දාලා මම මේ හරියට ෆොටෝ එකක් දාන්නම්. එතකොට හරියනේ. මේක තමයි ගොඩක්ම සෝ කියුට් එක. මේකත් කියුට්. අවුලක් නෑ. ඒක තැඹිලි නිසා iPhone 17 Pro Max එක මේක හරියයිද දන්නේ නෑ. ඒ වුණාට කමක් නෑ. අපි let's try නේ. දාලා බලමුකෝ. හරි.
ඕකේ එච්චරයි. එහෙනම් ළමයි ඔය ටික තමයි මගේ ෂේන් ඕඩර් එකේ තිබුණේ. ඒකට මට 30000 ගණක් ගියා. 6000 ගණකුත් ගියා ඒ ටැක්ස් එකට. ඒ නිසා ඔයාලා ඕඩර් කරනවා නම් ලංකාවේ ෂේන් ඕඩර්ස් ගන්න එක කම්පැනිස් ඇති. ඒව මම නම් දන්නේ නැහැ. ඒ වගේ එකට එකතු වෙලා ඒව ඕඩර් කරන්න. සහ මට හිතෙනවා නැත්තම් ලංකාවෙන් ඕඩර් කරන එක ගොඩක් හොඳයි කියලා. මොකද මේ වගේම ෆ්‍රොක්ස් මීට වඩා ලස්සන ෆ්‍රොක්ස් ලංකාවේ හොයාගන්න පුළුවන්. ෂේන් එකේ ඉතින් මම කටහන හොඳට වෙනස් වෙලා. ෂේන් එකෙන් ආයෙ මම ඕඩර් කරන්නේ නැහැ. මේක තමයි අවසාන පාර. ඔයාලටත් මට කියන්න තියෙන්නේ ෂේන් එකේ මොඩ්ලර්ස් වලට අඳලා තියෙන ඒවා බලලා ඔයාලා ඕඩර් කරන්න යන්න එපා. මොකද ඒක ගෙදරටම වෙනස්. ඇත්තටම මට එහෙම හිතෙනවා. සහ බලමු අපි අර ෆ්‍රොක්ස් ටික ඇඳලා හොඳයි නම් මම වීඩියෝස් මේකට දාන්නම්. හොඳ නැත්තම් දාන්නේ නැහැ. දාලා කියන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි මම ඒව ඇඳලා දැම්මේ නැහැ කියන්නේ ඒව හොඳ නැහැ. හරි? ඉතින් බලමු. ස්විමින් කිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වැකේෂන් එකේදී. අනිත් ඒවා මම බලන්න දැන් ඇඳලා. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. මම ඉස්සරහට ගොඩක් vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ඉතින් ඒ ගමන් මම Facebook එකට තමයි ගොඩක් වෙලාවට මගේ අර health tips දාන්නේ. මොකද මට තේරෙන විදිහට මට කෙනෙක්ට තේරෙන ලස්සන කියලා දෙන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට කෙනෙක්ගේ ඔළුවට යන විදිහට දෙයක් කියලා දෙන්න පුළුවන් හැකියාවක් චුට්ටක් හරි තියෙන නිසා තමයි මම ඇත්තටම සෞඛ්‍ය ගැන දැනුවත් කරන්නේ. මොකද ඒක අපේ ලංකාවේ මිනිස්සුන්ට හරි අඩුයි ගොඩක් වෙලාවට. ඒ නිසා මට ඕනේ දැන් පිටරට මිනිස්සු එහෙම බෙහෙත් ගන්න එනකොට ඒ අය ගොඩාක් ඒගෙන දැනුවත් වෙලා තමයි එන්නේ. මං කියන්නේ chat GPT එකෙන් හොයලා අනවශ්‍යවත් හොයලා අදාළ නැතිවත් හොයලා අපෙන් ප්‍රශ්න අහන්න කියන එක නෙමෙයි. නමුත් ඕවරෝල් එයා කොහොමද ලෙඩෙන් බේරෙන්නේ මේ වගේ දේවල් තමයි කරන්න ඕනේ. මේ වෙලාවට තමයි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ. අන්න ඒ ටික එයාලා දැනුවත් වෙලා ඉන්න එක හොඳයි මිනිස්සු කියන එක හින්දා තමයි මම ඇත්තටම වීඩියෝස් ගේන්නේ. ඒක මම Facebook TikTok දාන්න තමයි ඇත්තට මේ වීඩියෝස් කරන්නේ. හැබැයි ඔයාලටත් ප්‍රයෝජනක් වෙයි කියලා කවුරු බැලුවත් එකයි නැතත් එකයි කියලා මම මගේ ප්‍රොෆයිල් එකේ දානවා. එක්කෙනෙක් හරි බලයින එක්කෙනෙක් හරි දැනුවත් වෙන එක තමයි YouTube එකේ දාන්නේ. but main focus එක තමයි YouTube එකේ මම ගොඩක් මාස දෙය තමයි කරන්නේ vlogs. කියන්නේ day vlogs. එතකොට short videos මගේ husband එක. ඒ වගේ දේවල් තමයි ආසා. ඒ නිසා මම ගොඩක් ඒ වගේ දේවල් YouTube එකේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔයාලා මේ මෝඩ වැඩේ කරන්න එපා කියන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඕඩර් කරලා තියෙනවා, ඔයාලට මේ වගේ වැරදිලා තියෙනවා, ඒ ඔක්කොම අපිත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ආයෙත් vlog එකකින් හම්බෙමු. මේ ඇඳුම් සමහරට අද ඇඳලා පෙන්නේ නැතත් මගේ vlog එකකින් ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. bye.